හරි අපි කතා කරමු Python data types ගැන. මේ data types ගැන පොඩි වෙනස්ම approach එකකින් කතා කරමු. අ, ඒකදී මුලින්ම අපි කතා කරලා ඉන්නේ classes and objects කියන්නේ මොකක්ද කියලා. මේ classes and objects කියන එක ඕගොල්ලෝ syllabus එකේ නැහැ. ඒකින්ද ලොකුවට අපි දැනගන්න ඕනේ නැහැ class එක කියන්නේ classes කියන්නේ මොනවා classes වලින් කරන්න ඕනේ කරන්න පුළුවන් වැඩ වේම. එහෙම ඕනේ නැහැ. පොඩි අඩියක් තිබ්බනම් class එකක් කියන්නේ මොකද්ද object එකක් කියන්නේ මොකද්ද කියලා හොඳටම ඇති. ක්ලාස් එකක් කියන එකක් ගමු එහෙනම්. ඔයාලට ඔයා හිතන් ඉන්නවා බොක්ස් එකක් හදන්න. ඒකට height එකක් තියෙනවා, width එකක් තියෙනවා, length එකක් තියෙනවා. මේ height එක set කරන්න functions තියෙනවා, width එක set කරන්න functions තියෙනවා. මේවා length එක set කරන්න functions තියෙනවා. මේවා අතර එක එක සම්බන්ධතා තියෙනවා. මේවට වෙන වෙන functions තියෙනවා. ඒ විදිහට මේ තියෙන ඔක්කොම විස්තර ටික plan එකට අපි කියනවා මෙන්න ක්ලාස් එකක් කියලා. මේ ක්ලාස් එකක් කියලා. හරි. ඔබ්ජෙක්ට් එක හදා ගන්න කලින් අපි කියමු අපි පොඩ්ඩක් මෙමරි එක ගැන කතා කරමු. අපේ ඔපරේටින් සිස්ටම් එක ප්‍රෝග්‍රෑම් එක රන් වෙද්දී ඒ ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න මෙමරි එකක් ඇලොකේට් කරලා දෙනවා. ඒ මෙමරි එකේ මේක මේක තමයි ඒ මෙමරි ඇලොකේට් කරලා දීපු මෙමරි එක. එයා මෙමරි කොටස් දෙකකට බෙදා ගන්නවා. එක පොඩි කොටසක් තියෙනවා මෙහෙම ස්ටැක් එක කියලා. කෝලින් ස්ටැක් එක. ස්ටැක් එක. ඊළඟට තව ලොකු කොටසක් තියෙනවා. ඒකට අපි කියනවා හීප් මෙමරි කියලා. හරිනේ. මේ ස්ටැක් එකේ තියාගන්නේ මෙන්න variable names. x y z බෝ අපි කියමු B1 B2 ඔන්න ඔය වගේ අපි හදන names ටික තමයි මේ stack එකේ තියෙන්නේ. program එක run වෙද්දි program එක බලන්නේ මේ stack එකට. මේ variable හම්බෙච්ච x කියන variable program එක හම්බෙච්ච ගමන් එයා ඉන්නේ stack එකට. මේ stack එකේ තියෙන මේක point කරලා තියෙනවා point කරගෙන ඉන්නවා මොකක් හරි මේ heap memory location එකකට. හරි. දැන් අපි කතා කරමු මෙන්න class එක. class එකේ තියෙන මේ box එක හදන විදිහනේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙනවා බොක්ස් එකක් හදන්න. හරි බොක්ස් එක හදන්න ඩීටේල් ටික තියෙනවා. ඒ ඩීටේල් ටික බලාගෙන මේ බොක්ස් එක හැදෙනවා. ඒක හැදෙන්නේ අපේ හීප් මෙමරි එකේ. මෙහෙම මේ ක්ලාස් එක දිහා බලාගෙන හැදිච්ච මේ බොක්ස් එකට අපි කියනවා ඔබ්ජෙක්ට් එකක් කියලා. එච්චරයි. මේ ඔබ්ජෙක්ට් එක දාපු x සමානයි බොක්ස් කියලා දිනනවනම් මේ බොක්ස් එකනේ හදලා තියන්නේ. එතකොට මේ ස්ටැක් එකේ ඉන්න වේරියබල් එක x කියන වේරියබල් එක පොයින්ට් කරන් ඉන්නවා මෙතන බොක්ස් එකට. පොයින්ට් කිරීමක් විතරයි මෙතන වෙන්නේ. හරි. ඔබ්ජෙක්ට් ක්ලාසස් ගැන ඔය ඇති. අපි කතා කරමු ඊළඟට ඩේටා ටයිප්ස් ගැන කතා කරන්න කලින් ඊළඟට වැදගත් වෙන concept එකක් තියෙනවා mutability. මොකද්ද mutability කියන්නේ? අපි කිව්වා heap එක හදා ගන්නවා මේ ඔබ්ජෙක්ට් එකක් එහෙම දැන් අපි බොක්ස් එකක් කියලා ගමු මේ අර බොක්ස් එක. හරි. ඒකේ දිග බල උස ගන්න නැතුව උස විතරක් ගමු. x සමානයි 5යි. මෙයා x එකේ x කියන වේරියබල් එකේ ස්ටැක් එකේ පොයින්ට් කරන් ඉන්නවා. හරි. මේ තියෙන බොක්ස් ක්ලාස් එක බලාගෙන ඉදිච්ච බොක්ස් එක. හරි. කියලා කිව්වා. හරි. මේකෙදි මේ h සමානයි 5 කියන එක ඔයාලට එක වෙලාවකදී ඕන වෙනවා h සමානයි 10 කියලා වෙනස් කරගන්න. හැබැයි මේ ඔබ්ජෙක්ට් එක හැදුවට පස්සේ මේ ඔබ්ජෙක්ට් එක එහෙම වෙනස් කරන්න දෙන්නේ නැහැ. ඒ විදිහට වෙනස් කරන්න දෙන්නේ නැති ඔබ්ජෙක්ට් වලට අපි කියනවා immutable. ඔබ්ජෙක්ට් තියෙන ක්ලාස් එකට ඔබ්ජෙක්ට් එක ඒ ඔබ්ජෙක්ට් එක immutable. එතකොට ඒකේ තියෙන ක්ලාස් එක immutable ක්ලාස් එකක්. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එකේ ඇතුලේ තියෙන properties ඒක හැදුනාට පස්සේ වෙනස් කරන්න බෑ ඒක. ඒක concept එකක්. හරි. ඒ වගේ ඔබ්ජෙක්ට් දැන් කොහොමද අපි වෙනස් කරන්නේ ඔබ්ජෙක්ට් වල height එක. ඒ වගේ වෙලාවට අපි කරන්නේ අලුතෙන් හදන ඔබ්ජෙක්ට් එකක්. දැන් මේකේ h සමානයි 10ද 12ද 20ද අලුතෙන් ගෙවෙන ගාන තියෙනවා. දැන් මේ පරණ ඔබ්ජෙක්ට් එක වැඩක් නැහැ නේ x පොයින්ට් කරන් ඉඳලා දැන් x කරන්නේ මෙන්න මේ පොයින්ටර් එක ගලව ගන්නවා. පරණ ඔබ්ජෙක්ට් එකේ තියෙන. අලුත් පොයින්ටර් එකක් ගිහිල්ලා ගහ ගන්නවා. මෙන්න මේ අලුත් ඔබ්ජෙක්ට් එකට හදලා. හරි. දැන් මේ ඔබ්ජෙක්ට් එකට කිසිම පොයින්ටර් එකක් නැහැ. මෙමරි එක ඔහේ පාවිච්චි තියෙනවා. මේවට අපි කියනවා මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වල කියනවා රන් වෙනකොට garbage collectors කියලා රකුසේ. ඒ රකුස ඇවිල්ලා මෙන්න මේ
ඔබ්ජෙක්ට් එක ටික වෙලාවකට පස්සේ කාලා දානවා. එතකොට මේ මෙමරි ස්පේස් එක ආපහු එනවා. මේ මෙමරි ස්පේස් එක අපිට ආපහු පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඕක තමයි ඉමියුටබල් වල කතාව. ඉමියුටබල් කියන්නේ මේ ඔබ්ජෙක්ට් එක දෙනවා. ඔයාලට 10 20 තියෙන පස්සේ ඕන වෙලාවක මේක 30 40 කරගන්න පුළුවන්. ඒවට තමයි ඉමියුටබල් ක්ලාසස් කියන්නේ. ඒ කියන්නේ මේක ඇතුළේ තියෙන ප්‍රොපර්ටිස් ටික වෙනස් කරන්න පුළුවන් අපිට ඕන විදිහට. හරි. ඉමියුටබිලිටි එකයි කතා කරන්නේ. දැන් බොක්ස් ක්ලාස් එකට උන ක්ලාස් එක ලියාගත්තේ අපි. ඒ වගේ Python ඩෙවලොපර්ස්ම ක්ලාසස් ගොඩාක් අපිට ඕනයි කියලා හිතලා ලියලා තියෙනවා. ඒ වගේ ලියපු ක්ලාසස් ටිකක් තියෙනවා අපිට මේ සිලබස් එකේ බලන්න අධ්‍යයනය කරන්න. ඒක අපේ ඔය ඩෙවලොපර්ස්ලා දීලා තියෙනවා අපේ ගණිතමය වැඩවලට නියුමරික් ක්ලාසස් ටික හදලා දීලා තියෙනවා. ඊළඟට සීක්වන්සස් මැනේජ් කරන්න. ඒ කියන්නේ අපේ එළියට තියෙන ඒවා කොහොමද මැනේජ් කරන්නේ? අන්න ඒ වගේ සීක්වන්සස් මැනේජ් කරන්න ක්ලාසස් ටිකක් දීලා තියෙනවා. ඊළඟට සෙට්ස් නැත්නම් කුලක මැනේජ් කරගන්න වෙනම ක්ලාසස් ටිකක් හදලා දීලා තියෙනවා අපිට. ඒවෙන් කරගන්න බැරි නම් අපිට වෙනම ලියන්න පුළුවන් ක්ලාසස්. මැපින්ග්ස් වලට ඒ කියන්නේ කී වැලියු පෙයර්ස් කොහොම මැනේජ් කරගන්නේ මැපින් වලට වෙනම ක්ලාසස් තියෙනවා. හරි. නියුමරික් ක්ලාස් ටයිප් වලට අපි දීලා තියෙනවා ඉන්ටිජර් දීලා තියෙනවා. ඉන්ටිජර් වෙන වෙනම ක්ලාස් එකක් ලියලා තියෙනවා. ෆ්ලෝටින් නම්බර්ස් වලට වෙනම ක්ලාස් එකක් ලියලා තියෙනවා. කොම්ප්ලෙක්ස් නම්බර්ස් වලට වෙනම ක්ලාස් එකක් ලියලා තියෙනවා. මේවා ඕන වෙන්නේ අපිට. ඊළඟ ලිස්ට් ගැන කතා කරද්දී ලිස්ට් වලට දීලා තියෙනවා වෙනම ක්ලාස් එකක්. ටබල්ස් වලට වෙනම ක්ලාස් එකක් ලියලා තියෙනවා. රේන්ජ් වලට වෙනම ක්ලාස් එකක් ලියලා තියෙනවා. මේක පාවිච්චි කරන්නේ කෝලින් වලදී. ස්ට්‍රින්ග් වලට වෙනම ක්ලාස් එකක් ලොකු ක්ලාස් එකක් ලියලා දීලා තියෙනවා. සෙට්ස් ගැන කතා කරද්දී සෙට්ස් වලට වෙනම ක්ලාස් එකක් ලියලා තියෙනවා. තව පර්සන් සෙට් කියලා වෙනම ක්ලාස් එකක් ලියලා තියෙනවා. මෙට්‍රික්ස් ගැන කතා කරද්දී ඩික්ෂනරිස් වලට වෙනම ක්ලාස් එකක් ලියලා තව තියෙන හැෂ් මැප් වලට ලියලා තියෙනවා. ඒක වැඩක් නැහැ. ඊට පස්සේ තව තියෙනවා ක්ලාස් එකක් ඩේටා ටයිප් ගැන කතා කරද්දී තියෙන අපිට වැදගත් වෙන බූලියන්. හරි. ඕක තමයි අපිට බලා ගන්න තියෙන ක්ලාසස්. බලා ගන්න කියන්නේ අපිට මේ ක්ලාසස් මුලින් දැන් ලියන්න ඕනේ නෑ. මේවා ලියලා Python වල තියෙනවා. අපිට තියෙන ඩිරෙක්ටිව් අරගෙන පාවිච්චි කරන්න. ඒ වගේ ඒ Python වල නැති ක්ලාස් එකක් මොනවා තියෙනවනම් අපිට වෙන ක්ලාස් එකක් ලියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. හරි. බූලියන් ක්ලාස් එක ගැන කතා කරොත් ඔකේ තියාගන්න පුළුවන් එකම වටිනාකම තමයි එක්ක true එක්ක false. මේ ක්ලාස් මේ හැදෙන ඔබ්ජෙක්ට් එක බූලියන් ඔබ්ජෙක්ට් එක. මේ true the false කියන එක සෙට් කරන ක්‍රම තියෙනවා. logic gates කියලා අපි කතා කරලා තියෙන්නේ ඔන්න ඔය ටික. and එකේදී or එකේදී no එකේදී not එකේදී XOR එකේදී මේ true the false කියලා සෙට් කරගන්නේ කොහොමද කියලා. Python වලදී ඔය ටික තියෙනවා. ඊළඟට මේක තව එනවා අපි ඔපරේටර්ස් ගැන කතා කරද්දී බූලියන් ඔපරේටර්ස් කියලා වෙනම ඔපරේටර්ස් ටිකක් තියෙනවා. ඒත් මේවම තමයි. වෙනම සිම්බල් ටිකක් තියෙනවා. ඒ මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. බූලියන් ගැන එච්චර ඒ ටික දැනට ඇති. ඊළඟට ඉන්ටිජර් ස්ට්‍රින්ග් වගේ අනිත් ඩේටා ටයිප්ස් ගැන කතා කරන්න කලින් බලමු මොකක්ද මේ කාස්ටිං කියන්නේ කියලා. හරි. කාස්ටිං ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන් අපිට. පළවෙනි එක තමයි ඉම්ප්ලිසිට් කාස්ටිං කියන්නේ. ඉම්ප්ලිසිට් කාස්ටිං කියන්නේ ඉම්ප්ලිසිට් කාස්ටිං එක අපි කරන්නේ නැහැ. අපි කියුවේ මෙහෙම. ඔයා ඉන්ටිජර් වැලියු එකක් හදන්න මෙමරි එකේ ස්පේස් එකක් හදාගන්න. ෆ්ලෝටින් නම්බර් එකක් දාන්නත් මෙමරි එකේ ස්පේස් එකක් හදාගන්නවා හිට් එකේ. ගිහිල්ලා බලන්න ඉන්ටිජර් එකක් හදන්න යන සයිස් එක වඩා ගොඩක් වැඩි. මෙන්න ෆ්ලෝටින් නම්බර් එකක් දාන්න යන සයිස් එක. හරි. මේ තියෙන වේරියබල් දෙක. ওই වේරියබල් දෙක මෙතන එකතු කරනවා. වෙන්න පුළුවන් මොකද්ද? මෙයා ගිහිල්ලා මෙතනට දාන්න පුළුවන්ද එකපාර ඉබේම? බෑ. මොකද මේ දිග වැඩි මෙමරි ස්පේස් එක ලොකුයි. හැබැයි මෙයා වරන් ගිහිල්ලා මෙතනට දාන්න පුළුවන්. මෙයා වරන් ගිහිල්ලා මෙතනට දාන එක ඕගොල්ලන්ට අතින් කරන්න ඕනේ නේ. Python programming language එක දන්නවා එහෙම තිබ්බොත් මෙන්න මේ ඉන්ටිජර් එක අරන් කරලා ෆ්ලෝටින් නම්බර් එක ඇතුළට දාගන්න. එතකොට මෙයා මේ අන්තිමට රිසල්ට් එක අනිවාර්යෙන් ඉන්ටිජර් වැලියු ගන්න මේක වැලියු ගන්න ඉන්නේ. මෙන්න මේ වැලියු එක තමයි ඉන්නේ. ඕකට තමයි ඉම්ප්ලිසිට් කාස්ටිං කියන්නේ. එතකොට මේ ඉන්ටිජර් ෆ්ලෝටින් විතර නෙවෙයි. ඉන්ටිජර් ගිහලා ස්ට්‍රින්ග් එකකට දාන්නේ කොහොමද ඊළඟට දානකොට ඔය වගේ හැම ඩේටා ටයිප් දෙකක් අතරම කන්වර්ෂන් එක
වෙන කන්වර්ෂන් එකට අපි කියනවා කාස්ටිං කියලා. මේක ඉබේම වෙන ඒවා. මෙන්න මේ වගේ දැන් මේක විතරක් නෙවෙයි මේ වගේ වෙන හැම කාස්ටිං එකක්ම ඉම්ප්ලිසිට් වෙන දේවල් අපි කරන්නේ නැහැ. ඒවා අපි කියනවා ඉම්ප්ලිසිට් කාස්ටිං කියලා. එක්ස්ප්ලිසිට් කාස්ටිං එකක් කියන්නේ දැන් මම ඉස්සෙල්ලා උදාහරණයක් ගන්නම්. මෙතන තියෙනවා ඉන්ටිජර් එකක්. මෙතන තියෙනවා ෆ්ලෝටින් නම්බර් එක. අපිට ඕනේ දැන් හරි මේ දෙක එකතු කරාට පස්සේ එන්නේ ෆ්ලෝටින් නම්බර් එක. හැබැයි අපිට ඕනේ මේක ඉන්ටිජර් නම්බර් එකක් කරගන්න. අන්න ඒකට අපි කියනවා යා මේක ඉන්ටිජර් නම්බර්. ඒකට ඉන්ටිජර් ක්ලාස් එක ඇතුළේ ලියලා තියෙනවා. ඉන්ටිජර් ක්ලාස් එක ඇතුළේ ලියලා තියෙනවා මෙතඩ් එක. ඒ මෙතඩ් එක දන්න මෙතඩ් එකෙන් කියන්නේ මෙන්න ෆ්ලෝටින් නම්බර් එක ඉන්ටිජර් නම්බර් එකකට කන්වර්ට් කරද්දී කරන්න ඕන විදිය. ඒ ක්ලාස් එක කතා කරන්නේ අනිවාර්යෙන් මේ ෆ්ලෝටින් ඒ කතා කරන්නේ මෙන්න ෆ්ලෝටින් නම්බර් එක ඉන්ටිජර් නම්බර් එකක් බවට පත් වෙනවා. ඒක ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක කරන්න බෑ. ඔටෝමැටිකලි කරන්න බෑ. ඒක අපි කරන්න ඕන දෙයක්. ඒකට අපි කියනවා එක්ස්ප්ලිසිට් කාස්ටිං කියලා. මේවා මේ ඩේටා ටයිප්ස් අතර විතරක් නෙවෙයි ඔබ්ජෙක්ට් දැන් ක්ලාසස් අතර ඔබ්ජෙක්ට් පාවිච්චි වෙනකොට අපිට මේ වගේ කාස්ටිං කරන්න සිද්ධ වෙනවා. ඒවට වෙන වෙන මෙතන අපේ ඩිසයින් අපි දැන් අපි හදන ක්ලාස් වල නම් ඒවට වෙනම ඩිසයින් කරන්න වෙනවා. මෙතඩ්ස් වෙනම ඩිසයින් කරන්න දෙනවා. ඒ වගේ වැඩ ගොඩක් කරන්න දෙනවා. මේ කාස්ටිං කියන්නේ ටික ලොකු පාඩමක්. මේ ටික ඇති හොඳටම දැනගන්න. දැන් මෙතන මම කියන ෆ්ලෝටින් නම්බර් ඔය වගේ තමයි ස්ට්‍රිං. ස්ට්‍රිං එකක් ඉන්ටිජර් එකකට කන්වර්ට් කරන එක ඉතා වැදගත් මේ ලෙවල් එකේ. හරි. මේ තියෙන ඉන්පුට් එක. අපි දන්නවා ඉන්පුට් එක කියන්නේ Python වල තියෙන inbuilt function එක. මේ ෆන්ක්ෂන් එක කරන්නේ අපේ කීබෝඩ් එකේ එන්ටර් කරන වැලියු එකක් අපි ප්‍රෝග්‍රෑම් එකට ගන්න එක. ඒක ගන්නෙ මෙන්න මේ හැමතැනදීම මෙන්න මේ string format එකෙන් තමයි මෙයාව ගන්නෙ. හරි ඊට පස්සේ අපි මේ ගන්න වැලියු එක එකතු කරොත් වැරදිලා આવොත් මෙතනට එන්නේ 10 20 තියෙනවා. 10 20 කියලා තමයි උත්තරේ. එකතු කිරීම ඇත්තටම බලාපොරොත්තු වෙන උත්තරේ මෙතන තියෙන 30යි කියලානේ. 30 10 20 කියලා තියෙනවා එන්නේ 1020. 10 20 කියලා තමයි මේ මෙතන එන්නේ. මේකට කියනවා concatenation වෙනවා කියලා. අපි ඒක පැත්තකින් තියන්න ඕනේ. හරි උත්තරේ ගන්න මොකද කරන්න ඕනේ? ඉන්ටිජර් ක්ලාස් එකේ තියෙනවා ඔයා ස්ට්‍රින්ග් එකක් මෙන්න මේ int කියන ෆන්ක්ෂන් එකට පාස් කරොත් මෙන්න මේ වැලියු එක මේ ෆන්ක්ෂන් එකට පාස් කරොත් එයා එයා මෙතන ස්ට්‍රිං එක තියෙන කැරක්ටර්ස් අරගෙන වෙන වෙනම බලනවා මේක කන්වර්ට් කැරක්ටර්ස් වෙන වෙනම අරගෙන ඒවා කන්වර්ට් කරලා නම්බර්ස් වලට අන්තිමට ඉන්ටිජර් වැලියු එකක් හදාගන්න ගන්නවා. ඒ මේකෙන් එන අවුට්පුට් එක ඉන්ටිජර් එකක් කියලා අපි කියනවා. හරිනේ? හරි. ඉන්ටිජර් කතාවත් හරි. ඊළඟට කතා කරමු මෙන්න මේ ටික. Python operators වර්ග පහක් විතර තියෙනවා. arithmetic operators, comparison operators, boolean operators මොනවාද පහක් විතර අපි කතා කරනවා. ඒකේ arithmetic operators ගැන දැන් කතා කරන්න පුළුවන් අපිට. මේවා numbers වලට කරන්න පුළුවන් operators. දැන් 2 division එකකින් මොකද වෙන්නේ? 2.5 float number එකක් තමයි output එක විදිහට එන්නේ. float division එකේදී 2 කියන integer කෙලින්ම දැන් දශම ගණන් ගන්න නැහැ යා. ඊළඟට මෙතනදී remind එක ඉතුරු ගන්න remind එක තමයි මෙතන out වෙන එකත් integer විදියට. exponential එකේදී integer එක විතර තමයි out වෙන්නේ. ඊළඟට string ගැන කතා කරොත් string එකක් කියන්නේ අපි A B C කියලා ගත්තොත් මෙයා කැරක්ටර් එකක් මෙයා කැරක්ටර් එකක් මෙයා කැරක්ටර් එකක් මේ කැරක්ටර්ස් තුන එක සීක්වන්ස් එකකට ආවට පස්සේ අපි කියනවා මේකට string එකක් කියලා. හරි. දැන් ඒ string එකේදී අපි commonly පාවිච්චි කරන ෆන්ක්ෂන් තුනක් ගැන තමයි මේ තියෙන්නේ. මේ වගේ ෆන්ක්ෂන් ඔයගොල්ලන් පාවිච්චි කරන්න වෙනවා. මෙතන පළවෙනි එක තමයි strip කියන්නේ. strip කියන්නේ හිතන්න අපි කොහොමද කියන්නේ? හරි. බැංක් කාඩ් ඩීටේල්ස් එකතු කරද්දී 53යි 27යි 225යි 33යි
කොහොම මැද්දෙන් ස්පේස් තියෙනවා. එහෙම නැත්නම් මැද්දෙන් ස්පේස් තියෙනවා. එහෙම නැත්නම් අපි කියමු පාස්වර්ඩ් එකක් කියලා. පාස්වර්ඩ් එක කොහොම ගහගෙන ගහන්න ගිහිල්ලා මෙතන ස්පේස් එකක් තියෙනවා. මේ ස්පේස් එක කැරක්ටර් එකක් විදිහට තමයි ගන්න. ඒ වගේ මෙන්න මේ ස්පේස් අයින් කරන්න මෙන්න මේ ස්ට්‍රිප් කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ ස්ට්‍රිප් කියන එකේදී වෙන්නේ අපි මොන හරි දැන් අපි කියමු anushka@gmail.com එක ස්ප්ලිට් කරන්න ඕනේ එකකින් කියලා. හරි. එකකින් ස්ප්ලිට් කරාට පස්සේ මේක මෙතන අපි x කියලා ගමු මේ string එක. අලුත් string එකක් හැදෙනවා. x මේක අපි ලියන්නේ y සමානයි x split x x dot split at හරි මේකේ උත්තරේ එන්නේ මෙහෙම අලුතින් හැදෙනවා ෆන්ක්ෂන් එක වෙනස් වෙන්න පුළුවන් පළවෙනි array එකේ list එකේ තියෙන උඩට තමයි මේක රන්ස් මෙතන at එකෙන් දෙකට ගන්නලා තියෙන්නේ gmail.com කියන එක ඊළඟ එක හරි ඔය විදිහට තමයි ස්ක්‍රිප්ට් කියන එක පාවිච්චි වෙන්නේ ඊළඟට ජොයින් එක වෙන්නේ මෙහෙම ස්ට්‍රින්ග් දෙකක් එකතු වෙන එක හරි ඊළඟට ඉන්ඩෙක්සින් ස්ලයිසින් කියන එක මේක එක්සැම්පල් ගොඩාක් එනවා මෙතන බින්දුවෙන් පටන් ගන්නවා කියන්නේ මෙතන දැන් මේ ඇතුලේ තියෙන මෙතන ස්ටාර්ට් එක තියෙනවා මෙතන ස්ටොප් එක තියෙනවා ඊළඟට ස්ටෙප් එක තියෙනවා ස්ටෙප් එක කියන්නේ දෙකෙන් දෙකට තුනෙන් තුනට හරි මෙතන බිඳුව දෙක කියන්නේ බිඳුවෙන් පටන් ගන්න දෙවෙනි එක දැන් දෙක කියන වැලියුත් ගන්නෙ නෑ දෙකට කලින් තියෙන එක නතර වෙනවා බිඳුව එක කියන එක වැලියුස් දෙක තියෙන ඉන්ඩෙක්ස් දෙක තියෙන මේ ස්ට්‍රින්ග් එකේ තියෙන වැලියුස් දෙක තමයි ගන්න ඊළඟට ඍණ එක කියන්නේ කෙරවලම කෙරවලින් පටන් ගන්න මයිනස් එකෙන් කියන්නේ ඍණ දෙක කියන්නේ O අන්න ඒ වගේ මෙතන මේ වගේ ඊළඟට මෙතන මුකුත් නැතුව ස්ටෙප් වැලියුස් විතරක් දීලා තියෙනවා නම් පළවෙනිට බිඳුව තියෙනවා P ඊළඟට ස්ටෙප් වැලියු එක දෙකනේ එක දෙක කියන්නේ T ඊළඟට ස්ටෙප් වැලියු එක දෙක කියන්නේ H O ඊළඟ ස්ටෙප් වැලියු එක N එක පස්සේ මුකුත් නැහැ හරි මේක තමයි ස්ටෙප් වැලියු එක මෙන්න දෙකෙන් දෙක පැන යන එක තමයි ස්ටෙප් වැලියු කියලා කියන්නේ ඊළඟ සීක්වෙන්ෂල් කම්පැරිසන් කියලා එකක් තියෙනවා සීක්වෙන්ෂල් කම්පැරිසන් කියන්නේ මේක පේජ් එකට තියෙන දේවල් මෙතන ත්‍රිකෝණයක් මෙතන කොටුවක් ආයි කොහොම තියනවනම් ඒකට අපි කියනවා සීක්වන්ස් එකක් තියෙනවා කියලා. මේකේ සීක්වන්ස් වලදී අර ලිස්ට් ගැන කතා කරන්න තියෙනවා ලිස්ට් එකේදී වෙන්නේ හරියට අපි ලිස්ට් එක වෙන්නේ ලිස්ට් එක මොකද්ද කියලා කතා කරොත් එන්නේ ලිස්ට් එකක් කියන්නේ අපි දන්නවා මේ වගේ ලිස්ට් එක දැන් නම තියෙන කෝලින් ස්ටැක් එකක් කතා කරා ඊට පස්සේ මෙයා පොයින්ට් කරන් ඉන්නවා ඒක මෙමරි ලොකේෂන් එක. මේ මෙමරි ලොකේෂන් එකේ තියෙන්නේ මේ තැන් වල මෙමරි එකේ තියෙන ඔබ්ජෙක්ට් තියෙනවා මෙහෙම තැන් වල අපි ඉලක්කම් කියලා මොකද ඉන්ටිජර්ස් මොන හරි තියෙනවා මේ ඉන්ටිජර්ස් ටික මෙහෙම පොයින්ට් කරන් ඉන්නවා පිරියඩ් එකට. ඒකෝර මෙයාගේ විශේෂත්වය තමයි මෙයාව මෙන්න මේ වගේ ෆන්ක්ෂන් තියෙනවා මෙයාගේ ලිස්ට් එකේ. එයා වෙනස් කරන්න පුළුවන්. මෙයාට එල්පෙන් දාන්න පුළුවන්, අපෙන්ඩ් කරන්න පුළුවන්, තියෙන ඒවා බලලා අයින් කරන්න පුළුවන්. අන්න ඒ වගේ ෆන්ක්ෂන් තියෙනවා. ඒක නම් මියුටබල්. හැබැයි ටපල් එකේ එහෙම නැහැ. ටපල් එකේ දෙන්නේ මේ ෆන්ක්ෂන් නෑ. ඒතර මෙයා ඉමියුටබල් ටපල් එකේ. මේ වගේ ලිස්ට් එකක් තමයි. ඊළඟ ඩික්ෂනරි ක්ලාසස් ගැන තියෙනවා ඩික්ෂනරි ක්ලාසස් කියන්නේ මෙතන key values pair key value pairs නමයි ලකුණු කියලා ගමු නම සුනිල් 50යි නිමල් 20යි කමල් 10යි මේ මේක තියෙන විශේෂත්වය තමයි මෙයාලා මැප් කරන්නේ මේ වගේ ඇඩ්‍රස් කෙලින්ම key values pairs විදිහට තියෙන්නේ ඕනනම් අපිට මෙහෙම ගන්නත් පුළුවන් මේවා ටික එළියට ගන්නත් පුළුවන් මේවා ටික එළියට ගන්නත් පුළුවන් මේක දීලා මේක ගන්නත් පුළුවන් මේක දීලා මේක ගන්නත් පුළුවන් ඩික්ෂනරි පාසක ඕක ලිස්ට් එක ලිස්ට් ටබල් වලදී තියෙන්නේ one by one සර්ච් කරන් යන්න ඕනේ හරි මේක ගැන කතා කරමු මේ ස්කන්ධන ඉන්නවා මේවා තියෙන මෙතඩ් කොමන් මෙතඩ් තමයි get keys items කියන්නේ
හරි ඩික්ෂනරි ක්ලාස් එකත් උත්තරයි තියෙන්නේ ඔයගොල්ලෝ ලොකු දේවල් නෑ. මේ ගැන කතා කරොත් වෙනවා integer floating numbers x 10යි y කියන්නේ 20යි නම් මේවා direct access කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. ඊළඟට string list ගැන ගත්තොත් එහෙනම් මේවා මෙහෙම තියෙනවා මොනවා හරි value එකක් හොයාගන්න වෙන අපි search කරගන්න ඕනේ. මේ මෙයා ඉන්නවනම් මෙයා ගන්නවා මෙයාව අවුට් කරනවා. dictionary එකේ keys values key values map කරන් ඉන්නවා මෙයා විතරයි. අපි මොකද දුන්නාට පස්සේ ටග් ගාලා direct ගිහිල්ලා ඒ key එක ගන්නවා key එක අරගෙන ඒකට අදාළ values ටික අවුට් කරනවා. හරි. මේ list එකක් ගන්නකොට මාර ඉන්නේ කිසිම. සෑහෙන වෙලාවක් යනවා සෑහෙන cost එකක් යනවා time එක ගත්තොත්. මේක 10 15 වෙන බැරින්නත් නෑ. හැබැයි මිලියන් දෙකක් වගේ records තියෙනකොට මේ ප්‍රශ්නේ. ඒකින්ද මේක time complexity එක ඉතාල වැඩි ඉන්වෙසිබල් කියලා කියනවා. මේක හරිම විදිහෙන් direct access කරන්නේ efficient කියලා බලන්න දෙයක් නෑ. මේවා ගැන හිතන්න එපා. මේකට අපි කියන්නේ big O notation කියලා. big O notation සක්. හරි අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින්